ශ්‍රී ලංකාව දිට්වා සුලිකුණාටුවට හසුවීමත් සමගම දශක ගණනාවකට පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුම ගංවතුර හා නායයෑම් වලට අප මුහුණ දුන්නා කියලා අපි හැමෝම දන්නා දෙයක්. ඉතින් ඒ වෙලාවේ ගුවනින් එන හෙලිකොප්ටර් යාන හා ආධාර රැගෙන එන ගුවන් යාන අපිට ලොකු අස්වැසිල්ලක් වුණා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මෙන්න මේ අපිට උදව්වට ආව හෙලිකොප්ටර් යාන හා ගුවන් යාන මොනවද කියලා. සෑම අවස්ථාවකම මුලින්ම එන අපේ ගුවන් හමුදාවේ බෙල් 212 යානය තමයි ඉස්සරලාම උදව්වට ආව හෙලිකොප්ටර් යානය වෙන්නේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 7 හෙලිකොප්ටර් බලගණයේ තියෙන මේ ද්විත්ව එන්ජින් සහිත මේ කුඩා හෙලිකොප්ටර් යානයේ හැසිරවීමේ පහසුව නිසා එක තැන සිටමින් ගුවනින් කෙරෙන මුදවා ගැනීම වගේම ආහාර හා ජලය අවශ්‍ය ප්‍රදේශවලට රැගෙන යාමටත් උපකාර වුණා. ඒ වගේම මේ හෙලිකොප්ටර් යානයේම වැඩි දියුණු මොඩලයක් වෙන බෙල් 412 හෙලිකොප්ටර් යානයත් පසුව මේ මෙහෙයුම් වලට එක් වෙනවා. ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 4 හෙලිකොප්ටර් බලගණයේ තියෙන බෙල් 412 යානාවලින්. ඒ වගේම මේ ආපදා මෙහෙයුම් වලදී ඉතා අවාසනාවන්ත විදියට හදිස්සි ගොඩබැස්සවීමක් සිදු කිරීමට යාමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අති විශිෂ්ට ගුවන් නියමුවෙකුට ජීවිතය අහිමි වෙන්නෙත් මේ බෙල් 212 යානයකදී වීමත් ඉතා කනකාටුදායක සිදුවීමක්. අපිට තවත් උදව් කරන්න ආපු ගුවන් යානයක් තමයි රුසියානු නිෂ්පාදනයක් වන MI-17 හෙලිකොප්ටර් යානය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 6 හෙලිකොප්ටර් බලගණයේ තියෙන මේ විශාල හෙලිකොප්ටරය මගින් එක්වර 30 දෙනෙකු පමණ රැගෙන යාමේ හැකියාව තියෙනවා. ඒ නිසාම ලංකාවීමට නොහැකි ප්‍රදේශවලින් පිරිස් ආරක්ෂිත ප්‍රදේශවලට රැගෙන යාමටත් විශාල භාණ්ඩ ප්‍රමාණයක් එක්වරකදී රැගෙන යාම සඳහාත් මේ හෙලිකොප්ටර් යානය භාවිතා කර තියෙනවා. මීට අමතරව ඉන්දියානු ගුවන් හමුදාවේ MI-17 V5 යානා දෙකකුත් ලංකාවේ ආපදා මෙහෙයුම් සඳහා සහභාගී වීම සඳහා මේ රටට පැමිණ තියෙනවා. මේ හෙලිකොප්ටර් දෙකත් ආපදා මෙහෙයුම් සඳහා සක්‍රියව දායකත්වය දෙන්න ලැබුවා. මේ ආපදා තත්ත්වය ඇතිවන විට ඉන්දියානු නෞක හමුදාවේ ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන වික්‍රන්ට් නෞකාව කොළඹ වරායේ තමා නැන්ගුරම් දාලා තියෙන්නේ. ඉතින් ඒ නෞකාවේ තියෙන හල් චේටක් හෙලිකොප්ටර් යානත් අපේ සහයට ලබා දීමට ඉන්දියාව එකඟ වෙනවා. මේ හල් චේටක් කියන්නේ ඉන්දියාවෙන් නිපදවන ලබන හෙලිකොප්ටර් යානයක්. මේ ඇරෝස්පේෂියාල අලුවෙට් 3 කියන ප්‍රංශ හෙලිකොප්ටරයේ අවසරලත් ඉන්දියානු නිෂ්පාදනයක්. තරමක කුඩා හෙලිකොප්ටරයක් වන මෙයට එක්වරකට රැගෙන යා හැක්කේ 5 දෙනෙක් විතරයි. හදිසි ගලවා ගැනීමේ මෙහෙයුම් වගේම යාමට නොහැකි අසීරු ප්‍රදේශවල ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහාත් මෙය යොදාගෙන තියෙනවා. වික්‍රන්ට් නෞකාව වගේම මේ ආපදා තත්ත්වය ඇතිවන විට පාකිස්තානු නෞක හමුදාවේ සයිෆ් යුද නෞකාවත් කොළඹ වරායේ නන්ගුරම් දාලා තියෙන්නේ. ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට අනුව මේ නෞකාවේ තියෙන හාබින් ඉසෙට් 9 හෙලිකොප්ටර් යානයක් මුදවා ගැනීමේ මෙහෙයුම් වලට සහභාගී වෙනවා. මෙය යුරෝකොප්ටර් AS365 ඩොල්ෆින් යානයේ අවසරලත් චීන නිෂ්පාදනයක්. මේට කාර්ය මණ්ඩලයට අමතරව මගින් 10 දෙනෙක් රැගෙන යාමේ හැකියාව තියෙනවා. අවශ්‍ය නම් මගින් නොමැතිව කිලෝග්‍රෑම් 1600ක භාණ්ඩ රැගෙන යාමේ හැකියාවක් තියෙනවා. මේ හෙලිකොප්ටර් යානයත් කොළඹ අවට මුදවා ගැනීම සඳහා සක්‍රියව දායකත්වය ලබා දුන්නා. මීට අමතරව මහවිල්ලාරු ප්‍රදේශයේ මුදවා ගැනීම සඳහා බෙල් 206 හෙලිකොප්ටර් යානත් යොදාගෙන තියෙනවා. ඒ වගේම තවත් ගුවන් හමුදාවේ යානාවක් විසින් කවුරුවත් නොදන්නා වැඩක් කරලා තියෙනවා. ඒ තමයි මේ ගංවතුර තත්ත්වය යටතේ පැවති ප්‍රදේශවල නිරීක්ෂණ මෙහෙයුම් සිදු කිරීම. මේ සඳහා යොදාගෙන තියෙන්නේ ගුවන් හමුදාව සතු බීච්ක්‍රාෆ්ට් 360 ER යානා. මේවා මගින් මුදවා ගැනීමට අවශ්‍ය ප්‍රදේශයන් වගේම ගංවතුර තත්ත්වයන් දිගින් දිගටම නිරීක්ෂණය කරලා තියෙනවා. මේ වෙනකං අපි කතා කරේ රට තුළ මුදවා ගැනීම සඳහා භාවිතා කරපු හෙලිකොප්ටර් යානා ගැනනේ. දැන් එහෙනම් අපි කතා කරන්න යන්නේ වෙනත් රටවලින් අපිට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ආව ගුවන් යානා ගැන. අපිට මුලින්ම ආධාර රැගෙන පැමිණෙන්නේ අසල්වැසි ඉන්දියාව විසින්. ඒ C-130 යානාවක් විසින්. ඇමරිකානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන මේ යානයට විශාල භාණ්ඩ ප්‍රමාණයක් රැගෙන ගුවන්ගත වෙන්න පුළුවන්. ඉන්දියානු C-130 යානා කිහිප වතාවක් මෙලෙස අපිට ආධාර රැගෙන පැමිණෙන අතර පසුව පාකිස්තාන ගුවන් හමුදාවේ හා බංග්ලාදේශ ගුවන් හමුදාවේ C-130 ගුවන් යානත් මෙලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන පැමිණෙනවා.
ඊට අමතරව අමරිකානු C-130 යානා දෙකක් සෙබළ පිරිසකුත් රැගෙන ආපදා කටයුතු වලට අවශ්‍ය උදව් කිරීමට පැමිණිලා තියෙනවා. මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේ මෙන්න මේ වගේ අවස්ථාවකට මුහුණ දීමට තමයි අපිටත් C-130 යානයක අවශ්‍යතාවය දැඩිව තියෙනවා කියලා කිව්වේ. වෙනත් රටවල් වලට ගොස් අවශ්‍ය භාණ්ඩ හෝ ආධාර අපටම ඉතා ඉක්මනින්ම ලබා ගැනීමේ හැකියාව එවිට අපහට තියෙනවා. ඉන්පසු අප ගුවන් යානය තමයි රුසියාවේ නිෂ්පාදිත ඉන්දියානු ගුවන් හමුදාවේ IL-76 භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය. මේ NDRF නැතිනම් ඉන්දියානු නැෂනල් ඩිසාස්ටර් රෙස්පොන්ස් ෆෝස් හි නිලධාරීන් 80ක් හා ආපදා සහන ලබාදීමේ උපාන්ගත් රැගෙන ඇවිත් තියෙනවා. ටර්බෝෆෑන් එන්ජින් 4ක් සහිත මේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයට ටොන් 40ක පමණ භාණ්ඩ රැගෙන යාමේ හැකියාව තියෙනවා. මෙවැනි ගුවන් යානා 17ක් ඉන්දියාව සතුව තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතා විශ්වසනීය ගුවන් යානයක් වන මේ යානය රළු භාවිතයට හොඳින් ඔරොත්තු දෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. දැන් අපි කතා කරන්න යන්නේ මේ වෙනකම් අපිට වැඩියෙන්ම ආධාර රැගෙන ආව ගුවන් යානය ගැන. ඒ තමයි C-17 Globemaster 3 කියන විශාල උපාය මාර්ගික භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය. උපරිම ටොන් 85ක් වගේ රැගෙන යන්න පුළුවන් මේ ඇමරිකානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයට බලය ලබා දෙන්නේ ටර්බෝෆෑන් එන්ජින් 4ක් විසින්. ඇමරිකාව යුරෝපයේ රටවල් කිහිපයක් හා මැද පෙරදිග රටවල් කිහිපයකට විතරයි මේ යානය ඇමරිකාව විසින් ලබා දීලා තියෙන්නේ. ඒ වගේම ආසියානු රටක් වන ඉන්දියාවටත් මේ යානය ඇමරිකාව විසින් ලබා දීලා තියෙනවා. ඒ අනුව ඉන්දියාව සතුව මෙවැනි යානා 11ක් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. අරාබි එක්සත් එමිරාජ්‍ය මේ යානා මගින් විශාල ආධාර හා ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා අවශ්‍ය වාහන ඇතුළු උපකරණ රාශියක් මේ වන විට අප රටට එවා තියෙනවා. ඒ වගේම ඉන්දියාවත් මෙවැනි ගුවන් යානා යොදා ගනිමින් 8 වරක් මේ වන විට භාණ්ඩ හා පිරිස් ඇතුළු විශාල සහනාධාර ප්‍රමාණයක් එවා තියෙනවා. ඒවා අතර බේලි පාලම් සෑදීමට ගන්නා යකඩ කොටස් විශාල ප්‍රමාණයක් ජංගම රෝහල් ඇතුළු බොහෝ දේ අඩංගු වෙලා තියෙනවා. ඉතින් මේ වගේ වෙලාවක මේ විශාල භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක ඇති වැදගත්කම බොහෝ අයට දැන් තේරෙනවා ඇති. දැන් අපි කියන්න යන්නේ අපේ ගුවන් හමුදාවෙත් කාලයකට කලින් තිබ්බ ගුවන් යානයක් ගැන. ඒ තමයි චීනය නිෂ්පාදනය කරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වෙන සැන්ෂි Y8 යානය. මියන්මාර් ගුවන් හමුදාවේ Y8 යානයක් විසින් මේ රටට සහනාධාර තොගයක් මේ යානයක් මගින් එවා තියෙනවා. මේ Y8 යානය ඇන්ටනොව් AN-12 යානය අනුසාරයෙන් නිපදවල තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ටර්බෝ ප්‍රොප් එන්ජින් 4කින් සමන්විත මේ යානයටත් මකින් 90 දෙනෙකු හෝ ටොන් 20ක බරක් රැගෙන යන්න පුළුවන්කම තියෙනවා. බොහෝ අය මෙය C-130 ගුවන් යානය හා සම තත්වයේ පවතින ගුවන් යානයක් විදියටත් හඳුන්වනවා. මේ වන විට ලංකාවට ඇති වුණ දරුණුම ස්වභාවික විපතක් ලෙස හඳුන්වන දිට්වා සුලිකුණාටුව නිසා අඩපණ වුණ ජනජීවිතය නගා සිටවීමට වගේම අසරණ වුණ ජනතාව ගලවා ගැනීමටත් මෙවැනි හෙලිකොප්ටර් යානා හා ගුවන් යානා මෙහෙයවීම සඳහා ඒ පිටුපස සිටි ගුවන් නියමුවන් ලෝඩ් මාස්ටර්වරු කාර්මික නිලධාරීන් ගලවා ගැනීමේ කණ්ඩායම් ඇතුළු සඳහන් කළ නොකළ සියලු දෙනාටම මිස් ඩිෆෙන්ස් හිස නවා ආචාර කරන බව වගේම ස්තුතිවන්ත වන බවත් සඳහන් කරන්න ඕන. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි අයමත් හම්බ වෙනකං මම අදට නවතිනවා. මේ වගේ තවත් විස්තර ඔයාලට දැනගන්න ඕන නම් අපේ මිස් ඩිෆෙන්ස් channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකත් like කරලා share කරන්න.